සුබෝදයසන සුබදවසක් ජාතික ධර්ම සේවා සභාවේ මාතෘ ලෙසින් සහකාර අධ්‍යක්ෂ ජයසේකර මැතිතුමනි ජාතික වූසු පූර්ව කවුන්සිලේ දකුණු පළාත සම්බන්ධීකාරක ප්‍රවීණ වූසු පුරුකරු ජාතික වූසු සහකාර කීරක සිදත් දේවදාන මැතිතුමනි ශ්‍රී ලංකා සම්මේලනයේ ජාතික වූසු පුරුකරු අන්තර්ජාතික වූසු සහකාර කීරක ඊවයි මදුරංග මැතිතුමනි ශ්‍රී ලංකා වූසු සම්මේලනයේ සහකාර ලේකම් निर्मल सामने मनी विधायक समिक दिशांत मत्तुमायलु श्रीलंका वो सामने नियोजन कमिटी सिंह सीएम मदनानी मासराय जातिक वूसु केंद्र कमिटी सामाजिक नुवन संजीव मत्तुमनी चेंदलाई वूसु संघमे सभापति दकुड़ बलाल क्रीडा माध्यम ताउलवान से प्रधान गुरुकारू दगुणाशातिक वूसु साधारण तीरक मिस्की मत्तुमनी निवासस्थान योजने क्रम पैनल से वितरण मंत्री गुरु बाबा नगरू विषय बार आचार्य महात्मा चेंदलाई तो संगमी दिमागी संगमी सभापति रेखा में निर्धारित मंडली सामाजिक दयाबर दिमागी ने लवदरी तुंगन चेंदलाई वूसु सूरत आतरगावलिය සහභාගී ලැබීම ගැන මම මෙම තරගාවට ආරාධනා කිරීම ගැන එම සංගමයේ සභාපතිතුමාට මම අවස්ථාවදී මම ඔබේ සුදුවන්ත වෙනවා මෙම තරගාවලිය තුනටම මම සහභාගී වුණා පළවෙනි තරගාවලිය දෙවෙනි තරගාවලිය සහ තුන්වෙනි තරගාවලිය තුනටම මම සහභාගී වුණා මේ චේන්දලයිත් වූසු සංගමය ගත්තම ඉතාමත්ම කෙටි කාලයකින් බොහෝ දුර යන සංගමයක් මෙම කෙටි කාලය තුළ සංගමයේ මට්ටමේ ඉහළම මට්ටමේ තරගාවලිය තුනක් පවත්වන තරම් ශක්තිමත් දෙවන්තව නිර්මාණය වෙච්ච සංගමයක් ශ්‍රී ලංකාව තුළ තිබෙන වූසු සංගම ගත්තම සංගමයක් විදිහට තියෙන දෙවන්තම වූසු තරගාවලිය තමයි චේන්දලයි වූසු සංගමය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය ලංකාවේ වෙන කොහෙවත් සංගමයක් විදිහට මේ තරම් දෙවන්ත ලෙස සංගමයක් ඔවුන්ගේ සංගමයේ ස්වරතාවලින් අවතාවක් සංවිධානය කරලා නැහැ. එමෙන්න සංගමයක් විදිහට ඉදිරියට වැඩ කටයුතු කරගෙන යෑමේදී සංගමයක් තුළ සාර්ථක සංගමය රැගෙන යන ඉදිරියට ගෙන යන සංගමයේ ඇත්තම විශාල වශයෙන් ළමයි ඉන්නවා. ශිෂ්‍යයෝ ඉන්නවා. මේ සංගමයේ ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ශිෂ්‍යයන්ගේ පුහුණු කටයුතු සාර්ථක කරගෙන යන දක්ෂ පුහුණුකරුවන් එම සංගමයේ සමුවේ යුතුයි. එමෙන්න මෙම සංගමයේ අධිදක්ෂ සහාය පුහුණුකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මුස්ලිම් මතයට සහභාගී වෙනවා. එමෙන්න තව ඉතාමත් අතිශය වැදගත් දෙයක් තමයි සංගමයේ නියෝජනය කරන මිනිසුන්. මෙම සංගමය නියෝජනය කරන මිනිසුන් අතිශාල ප්‍රමාණයක් සිටිනවා. ඕන් ජාතික වූසු මිනිසුන් වලින් ඉතාමත් උසස් ඒජෙන්ට් සහිත සමත් වූ මිනිසුන් ඔවුන්ගේ දැනුම පිළිබඳ වූසු මිනිසුන් කවුන්සිලේ සභාපති විදිහට මට හොඳ රෙකමන්ඩ් එකක් දෙන්න පුළුවන් නැත්නම් ඕනේ තරම් වූසු මිනිස්සු පිළිබඳ මනාලෙස සම්බන්ධ වී සිටින මිනිසුන් ලෙස අපට හඳුනන්න පුළුවන් වශයෙන් එමෙන්න චේන්දලයි වූසු සංගමේ සභාපතිතුමා ඉතාමත් කතාවක් කරා මේ සංගමයේ අභ්‍යන්තර පිළිබඳ සංගමය සංවිධානය කරන වැඩ පිළිවෙල සහ සංගමයේ දරුවන් පුහුණු කරලා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමකට යන කීකිරීමේ පිළිබඳව ඉතාමත් හරවත් දේශනයක් මේ අවස්ථාවේ සිදු කරලා ඒ වගේම මෙම සංගමය සෑම සංගමයක්ම අපරාධ ක්‍රියාත්මකයේදී රටේ තියෙන ක්‍රීඩා නීතියක් ඒව සෑම සංගමයක්ම ජාතික සම්මේලනයේ යටතට ජාතික සම්මේලනයේ තියෙන නීති රීති වලට අනුකූලව ක්‍රියාත්මක වෙන්න ඕන. එමෙන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙන නීති රීති වලට අනුකූලව අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු වෙනවා. මේ චේන්දලයි වූසු සංගමය එම ජාතික සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙන සියලුම නීති රීති වලට අනුකූලව තමයි වැඩ කටයුතු කරන්නේ.
ඒ වගේම එම සංගමයේ සිට සමාපත්තුම ඇතුළු නිලධාරී මණ්ඩල එම නීති රීති ගැන මනා දැනුමකින් තමයි සිටින්නේ. එම තරගාවලිය සංවිධානය කරන විදිහට මම මේ මාස දෙකකට කලින් වෙන තරගාවලිය අපි සංවිධානය කරලා තියෙනවා මේ ඔක්තෝබර් මාසයේ 6 වෙනිදා. ඒ අවස්ථාවේදී මම මතක් කරා මේ 1973 විශ්වවිද්‍යාල ක්‍රීඩා මණ්ඩලයේ යම් සංශෝධනයක් දීලා සිද්ධ වෙලා තියෙනවා. මේ වර්තමාන කරු ක්‍රීඩාවන්ට සොයිල් කුමාර ගමකින් සංශෝධිත යෝජනා යසපත්යෙන් ඉදිරිපත් කළ විදිහ මම ඒකට මතක් කරලා දැන් මේ එහෙම සංගම් තනක තියන්න බෑ. මේ වගේ යෝජනා ටික ක්‍රීඩාවන්ට ඉදිරිපත් කළ දෙනවා. එම අවස්ථාවේදී තමයි මේ පිළිවෙල දැනුවත් වෙලා තිබුණා. එතකොට මේ මම උඩ කියන කලින් කොහොමද මේක නේද නීතිය කියන්නේ. ඒ වගේම මේ පිළිවෙල තියෙන දැනුම යාවත් කාලේ පිළිවෙල ඉතාමත් අවබෝධයෙන් කරගෙන සභාපති කෙනෙක් තමයි රෂී මහතා කියන්නේ. සමහර සංගම් තියෙනවා මේ ජාතික සම්මේලනයේ තියෙන නීති රීති ගැන දැනුවත් නැහැ. ඒ වගේම ක්‍රීඩාවන්තයන් සිටින නීති රීති ගැන දැනුවත් කවුරුත් නැහැ. එදින්ම වූස් මිනිස්සු පිළිබඳ අයිතුමාට දෙන මහා දැනුමක්. මේ මාස 31 සහ ලබන මාස 1 2 යන දින තුල මම ජාතික කර්ම සේවා සමාජයේ අපේ පැවැත්වීම අදහස් කරන 13 වන ජාතික වූස් මිනිස්සු අරග පාඨමාලාව එම පාඨමාලාවේදී අපි තාවුලන්සේ සහ සම්මාන්සේ යන දෙයන්සේ ඉගෙනීමේ බලාපොරොත්තු වෙන්නේ නව නීති රීති පිළිබඳව. ඒ කියන්නේ 2024 අන්තර්ජාතික වූස් සම්මේලනයේ විසින් හඳුන්වා දෙන ලද නීති රීති තමයි අපි එම අලුත් විභාගය සඳහා සූදානම් කරන අයතුකරුවන්ට ඉගෙනීමේ බලාපොරොත්තු වෙන්නේ. එම විභාගයේ මෙම සංගම අයතුකරුවන් කීප දෙනෙක් ඉදිරිපත් කරන අතර එම නීති රීති ගැන තුමාට විශේෂයක් තියෙනවා. එතුමාම කියන මට මේ නීති වෙනස් වෙලා තියෙන නේද කියලා මගෙත් එක්ක කතා කරද්දී ඒ දැනුම ගැන මේ යාවත් පාලන ගැන මේව ගැන මම ඉතාමත් සන්තෝෂයෙන් කතා කරලා ඇත්තට මොකද ගොඩක් අය ඒවා යාවත් පාලන වෙන්නේ. අපි දැන් පළවෙනි 2024 රෝසාන ගෙරස සනුව නවතුන්ගේ ජාතික විශ්වවිද්‍යාල පාඨමාලා පවත්වන්නත් කලින් මේ පිළිබඳව දැනුවත් තියෙනවා. පිළිබඳව ඇත්තටම ශ්‍රී ලංකා වූ සම්මේලනයේදී අපිට බොහොම ආඩම්බරයෙන් කතා කරනවා. මේ යාවත් මේව තමයි යාවත් පාලන මේක තමයි වැදගත් වෙන්නේ. එම දැනුම තමන්ගේ දරුවන්ට සහ තමන්ගේ අතේ සහාය මුලකරුවන්ට සහාය මිනිසුන්ට ලබා දෙමින් නිවැරදි වූ තාක්ෂණය තම සංගමයට තම සමාජයට ලබා දෙන දිස්ත්‍රික්ක මට්ටමේ පළාත් මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණය කළ හැකි නිවැරදි වූ තාක්ෂණය සහිත පෝෂක ක්‍රීඩකයන් බිහිගෙනීම තමයි නිවැරදි සංගමයක් විදිහට සෑම සංගමයක්ම කළ යුත්තේ. එම කර්තව්‍ය තාමත් මොහොතේ තම සංගමයක් විදිහට මා දකිනවා චේතලයි බෝසු සංගමය. එමෙන්න මෙම සංගමය කලක් සිට ක්‍රියාකාරී පළාත් මට්ටමේ ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් සංගමය කළ තියෙනවා. ඕන පළාත් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණය විසල් තමයි ලබාගෙන තියෙනවා. ඒ පිළිබඳ නිවැරදි මාවතේ නිවැරදි ආකාරයට නිවැරදි විදිහට ක්‍රීඩාව ප්‍රදානමින් සංගමය නිව ආකාරයෙන් පවත්වාගෙන යාම තමයි ඒ ජයග්‍රහණය ඔබ ලබා ගැනීමට කියලා තියෙන්නේ. එබැවින් ඕන විසින් පවත්වීමට මේ සූදානම් කර තුන්වන චේතලයි මොසුසුර තරගාවලිය ඉතා සාර්ථකව අද දවස්වල පවත්වා ගැනීමට හැකි වේවා කියලා ආශා කරමි. මම යනවා.